ඔයගොල්ලෝ මට මේක උදව් කරන්න ලෑස්තිද? හැමදාම හොඳින් සිදුවේ අපිව ආරක්ෂා කරනවා. එහෙම නේද පැට්‍රිකා? ඔව් මරින් අපිට කරන්න පුළුවන්. මම දැකපු යනවා පොඩි වැඩ වර්ගයක් තියෙනවා කරගන්න. ඔයගොල්ලොත් මට නෑ අපි අද මෙහෙටලා ඉන්නවා. මොකද කියනවා නම් මේ ඩෝර් එක පොඩ්ඩක් බලන්න. ඔය දෙන්න ඉක්මන් කරොත් හොඳයි. මේ වගේ දැක්ක දවසක මට මේ වගේ පීඩනයක් තරක් ඉන්න බෑ. මේක අතම අවුදෝසේ කිව්වේ මගේ මන්දිය. අපි වාගෙන් අදහස් අරගෙන තමයි මේක ඉස්සරහට කැමරාව හයි කරේ මරින්න. අපි ඉක්මනට ඕනේ නැත්නම් අපේ නෑරි මරින්න. ඒක ඉතින් බලා ගන්න ඕනේ. තේරුණා නේද මම කියුනේ? අම්මිනා මොඩි යනවා පේනවා. ඊයමයි මේක වැඩ කරනවා. ඔන්න දැන් කැමරාවත් වැඩ. අය කොහොමද? සුළු පොඩේම දන්නවා යාළුවගේ පස්සෙන් එහාට යන්න බෑ කියලා. එහෙම ගියොත් ඩොල්ෆින් ටික බය වෙනවා. අපි එහෙම කරන්න පුළුවන් කියලා. පොඩක්වත් බලන්නේ. ඈ ඔයාලා දක්ෂයි. හරියන. ඔයගොල්ලෝ කන්නේ මොනවද කියලා අපි පෙන්නන්න බලන්න. කිස්සෝ අපි කියනවා. උඹේ උනේ එන්ජින් එකේ කපාටම ස්පීඩ් එක වැඩි වුණා මට මේක නවත්තන්න බැහැ. මම හිතුවේ පැට්‍රික් අංකල් කිව්ව දේවල් හරි. ඒක කියනවා ප්ලීස්. අපිට පුළුවන් මේ හිතයට කවුරුත් නිදහස් කරන්න. එහෙම හොඳයිනේ. ඔයා මම විශ්වාස කරලා තියෙන්නේ ඒ එන්ජින් එක පාවිච්චි කරන්නේ. මම දන්නවා. මට ඔයා කිව්ව දේවල් අහන්න තිබුණේ සමා වෙන්න. මට ඕනුනේ මං ගැන ආඩම්බර වෙන්න දෙයක් හදන්න. ඔයා හදන නිර්මාණ ඇත්තටම ගොඩක් විචිත්‍රයි. ඔයා හොඳ නිපදවන්නේ. ඇත්තටම මම මේක ගැන ගොඩක් ආඩම්බරයි. දෙක මේක දැක්ක කියලා නේද? රොසර්ගේ වීරස් කියලා කරපුවා මොකද මම හිතනවා ඒක ගොඩක් හොඳ වෙයි කියලා. Golfi. Cadê? Correu. ඔයා දැක්කද රැල්ල?
අපි ඉතලට මොකද වෙලා තියෙන්නේ ටීවීඩි? හරියට මතක් හිතාගන්න බෑ. උදේ පාන්දරම තමයි මේක සිද්ධ වුනේ. මේකල සාමාන්‍ය දෙයක් නෙවෙයි වෙච්ච උකට කවදාවත් නෙවෙයි. අද නෝදේ මෙතන මොකද කරේ මොකද තියෙනවද? ඇත්තටම මට හරි එහෙනම් දැන් අපි යමු. මේ පාර දැලස් ත්‍රිකෝණාකාර විදියට. යවුද වගේ නම් දෙන්නේ බාන. වෙනද ගොඩක් සැර වැඩි අපි රෙස්ටුරන්ට් එකට වතුර දාලා. අද මම සර්ව් කරන්න ගියාට පස්සේ මොකද රැල්ලකට ඩවුන් වුණා. ඒක ඒ වගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක්. හැම අවුරුද්දකම වගේ මේ කාලේ වගේ දේවල් වෙනවා. ඕකට වගේ වෙන්නේ. මේක හොඳ භයානක වෙන්න පුළුවන්. අපි දැන් හැමදේම නවත්තන්න ඕනේ. මේ වගේ මාළු අල්ලන තරගයක් මේක නිසා නවත්තයි කියලා නම් හිතන්න එපා. ලෑස්ති වෙන්න. අපි තව පැය දෙකකින් පිටත් වෙනවා. ඔයාට කියන්න මම පළවෙනි පාර දිනුවට පස්සේ මට මාර සතුටක් දැනුණා. නායකතුමා ඉතින්විදී වැරදි. මෙතන මොකක්ද? රෙස්ටුරන්ට් එක වතුරෙන් යට වෙනවා. ඔයගොල්ලන්ගේ කඩේ විතරක් නෙවෙයි මේ මුළු දූපතම අතුරු දාන වෙලේ යන වැඩක් තමයි වෙන්නේ. අතීතයේදී කවුරු ගොඩක් මොහොතට කඩාගෙන වැටිලා තියෙනවා. ඒ වැටුණත් එක්ක මේ බෞද්ධ දූපත සම්පූර්ණයෙන්ම අතුරු දාන වෙලා තියෙනවා. අද රටේ කියන්නේ අසින් තනකොඩා වැටෙනවා බලන්න පුළුවන්. මම හිතන්නේ නෑ මරීනා. අනාගත වල සැඟවුණු වැටක් තියෙනවා. රොමාන අපිට මොනවද කරන්න පුළුවන්? මුලින්ම යක්ෂයාට ඕන දේ හොයාගන්න ඕනේ. එහෙනම් මාළු කරන්න. මම පැට්‍රික් අංකල්ට ගිහලා කතා කරලා එන්න. මේ වතුර වැඩි වෙන එකට එයා අනිවාර්යයෙන්ම හේතුවක් හොයාගෙන ඇති. ඔයා මාත් එක්ක එනවද මරීනා? කරගන්න වෙන්නේ.